සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකකින් කරන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් කොරියන් භාෂාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් කොරියාවට එන්න බලාගෙන ඉන්න, එහෙමත් නැත්නම් වෙබ් එකේ ඉන්න ඔයාලට අලුත් ආරංචියක් අරගෙන තමයි ආවේ. ඉතින් ඔයාලා ටයිටල් එකේ දකින්න ඇති මොකද්ද මේ විස්තරය කියලා. අපි මේක පැහැදිලි කරගමු මොකද්ද මේ විස්තරය කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. දිගටම channel එකත් එක්ක alert එකේ ඉන්න. ඉතින් කොරියාවට එන්නේ බලන් ඉන්න අපිට නම් මේක ඇත්තටම සුභ ආරංචියක් නෙමෙයි අසුභ ආරංචියක්. මොකද්ද හේතුව කිව්වොත් එහෙම 2026 කොරියාවට E9 වීසා එකෙන් ගන්න සේවකයන් ප්‍රමාණය කොරියන් රජයෙන් අද තීරණයක් අරගෙන තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක ඔයාලට පේන විදිහට තමා සේවකයන් ගන්න තීරණය කරලා තියෙන්නේ කොරියන් රජයෙන්. මේක 2025ට සාපේක්ෂව සේවකයන් 50,000ක අඩුවක් තියෙනවා. 2025 1,30,000ක් ගන්න එයාලා ටාගට් කරලා තියෙනවා. ඒ වගේ දැන් 2026ට ගන්නේ 80,000යි. එතනම 50,000ක අඩුවක් තියෙනවා. ඉතින් දැන් මේ 80,000න් ඔය බෙදිලා එන ටික තමා තියෙන්නේ. මේකත් රටවල් 17කටම සීමා වෙනවා. අ ඉතින් ඔයාලට තේරෙනවා ඇති එහෙම වුණාම මොකද්ද වෙන්නේ කියලා. අපේ ලංකාවට එන කෝටා එක තවත් එන්න අඩු වෙනවා කියන එක තමා වෙන්නේ. කොහොම වුණත් යාළුවනේ තව වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. නැව්තැනීම් කියන කොටස පිළිබඳව මේ පාර කරලා තියෙන්නේ නැව්තැනීම් නිෂ්පාදනත් එක්ක එකතු කරලා තමා ගන්නෙ. ඒ කියන්නේ දැනට වෙබ් එකේ නැව්තැනීම් වලින් ඉන්න කට්ටිය නිෂ්පාදන පැත්තට දානවා. එතකොට නිෂ්පාදන වලට එන ඇග්‍රීමන්ට් නැව්තැනීම් වලින් එක්සෑම් කළා පාස් වුණ කට්ටියටත් නිෂ්පාදන ඇග්‍රීමන්ට් එනවා. ඉතින් ඒකත් ලොකුම අවාසියක්. ඒ පැත්තෙත් ගොඩ දෙනෙක් ඉන්නවා බලාගෙන. ඒතර නිෂ්පාදන කරලා ඉන්න අයටත් අවාසි. එයාලා ලොකු ඉහළ ලකුණු මට්ටමකින් පාස් වෙලා තියෙනවා. සහ නිෂ්පාදන වලින් එක්සෑම් කරපු අයට නැව්තැනීම් වලින් ඇග්‍රීමන්ට් එන්නත් ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඕක තමයි අලුත්ම විස්තරය. අපි බලමු ඉතින් මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් කොච්චර අසුබ දෙයක් වුණත් කමක් නැහැ. ඉතින් කළු වලාකුළු වුණත් රිදී රේඛාවක් දකින්න එපයි අපි හැමෝම. ඒක නිසා හැමෝටම හොඳක් වෙයි කියලා අපි හිතමු. හැමෝටම හොඳක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් තවත් අලුත් නිවුස් එකක් අරගෙන ළඟදිම එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. හැමෝගෙම හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.